සුරාවල් දෙපාර්තමේන්තුවේ එක දිනකදී කෝටි ගාණක් ආදායමක් ලැබුණා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒක ඇත්තක්ද? ඔව් ඇත්තටම මේ සුරාවදු ආදායම සුරාවල් දෙපාර්තමේන්තුවේ වසර 111ක ඉතිහාසයේ එක් දිනක් තුල ලැබිච්ච වැඩිම ආදායම උපයා ගන්න අපිට හැකියාව ලැබුණා. පහුගිය 3 වෙනිදා මිලියන 1319ක් අපි වල තියෙන මේට පෙර මේ අපි උපයාගෙන තිබුණේ මිලියන 1200ක වගේ ආසන්න ප්‍රමාණයක්. ඒක දෙපාර්තමේන්තුවක් විදිහට සුවිශේෂ ජයග්‍රහණයක්. ඒකම කියන්න සතුටු කාරණේ තමයි ආදායම් පැත්තෙන් අපි 23 වර්ෂයේ පළමු කාර්තුවත් එක්ක සංසන්දනය කරාම අපි පළමු කාර්තුවේ 23 හොයාගෙන තිබුණේ බිලියන 41යි. හැබැයි 24 පළමු කාර්තුව එනම් ජනවාරි සිට මාර්තු 31 අවසන් වෙන කාර්තුවේ අපිට පුළුවන් වෙලා තියෙනවා බිලියන 51.2ක් හොයාගන්න. ඒ දල වශයෙන් බිලියන 10ක වැඩිවීමක් ගිය වර්ෂයේ පළමු කාර්තුවත් එක්ක බැලුවාම ප්‍රතිශතාත්මකව බැලුවොත් 124.5ක ඉතා විශාල ආදායම් වර්ධනයක් අපිට අත්වත් කරගන්න හැකියාව ලැබුණා. ඒ සඳහා සහයෝගය ලබා දුන්නු මත්පැන් නිෂ්පාදනාගාරවල ඒවැ වැඩ කරන සේවකයෝ ඊට අමතරව බිම් මට්ටමේ අපේ ක්ෂේත්‍ර රාජකාරිවල යෙදෙන සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ ඉහළ කළමනාකාරීත්වයේ මේ සියලු කටයුතු සොයා බලමින් ඒවට අවශ්‍ය ඉලක්ක සම්පාදනය කිරීමෙන් සහයෝගය ලබා දීම කටයුතු කිරීම සම්බන්ධවත් මගේ ස්තුතිය පුද කරනවා. මේ ඒකම අපි කියන්න ඕනේ අපි මේ මත්පැන් ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමක් නෙමෙයි. නමුත් මේ සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කරගන්න අපිට හැකියාව ලැබුණේ අපේ නිලධාරීන්ගේ උත්සාහය කැපවීම නිසා. අපිට යම්කිසි ආකාරයක දෙපාර්තමේන්තුව සහ එළවන චෝදනා අභිභවමින් ඒ යම්කිසි අක්‍රමිතවල් සිදු වෙනවා නම් ඒවා අවසන් කිරීමට කටයුතු කරමින් ඒ වගේම ක්ෂේත්‍රයේ සිදුවෙන නොයෙකුත් විස මත්පැන් මත්ද්‍රව්‍ය ඒ වගේම ඒවා සම්බන්ධයෙන් අපි නිලධාරීන් නිරන්තර වැටලීම් සිදු කිරීම තුලින් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක් තමයි මේ ජයග්‍රහණය.